Hi. Hello. Hari. අද අපි හදනවා මොනවද? කීටොෆි. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මොනවද? මම මේ භාජනයක් ගන්නවා. භාජනයක් ගන්න කලින් කෙසෙල් කොළ කපන්න යන්නේ නැද්ද? යා අපි කෙසෙල් කොළ කපන්න. යනවා කෙසෙල් කොළ කපන්න. කීටොපි හදන්න අපිට ඉස්සෙල්ලාම ඕනේ මෙන්න මේ විදිහට කෙසෙල් කොළ. ඕක දෙකක් තුනක් එකට දාලා ගන්න කියලා අම්මා කිව්වා. අපි අද නංගිමායි හදන්නේ පළවෙනි කිරිටොෆි හින්දා අපි තීරණය කරා පොඩි ටින් එකකින් හදලා බලන්න. මොකද මේව කාලා අපේ ගෙදර මිනිස්සුන්ට දොඹෙන් යන්න වෙයි දන්නේ නැහැ. අපි කාලම බලමු. එහෙනම් අපි කිරිටොෆි හදමු. අපි ගත්තා මෙන්න මේ වගේ පැටියක්. එකට අපි බටර් ගමු. බටර් ගාලා පැටිය ලෑස්ති කරගමු. මේ විදිහට පැටිය අපි ගා ගන්න ඕනේ බටර්. බටර් ගන්න නම් අපේ නංගිට හොඳම හොඳ පළපුරුද්දක් තියෙනවා. මේ අපි හදන්නේ අපේ අම්මගේ රෙසිපි එකට. අපේ අම්ම කියන්නේ අපේ අම්මට. එයාගේ රෙසිපි එකට තමයි අපි කීටොපි හදන්න යන්නේ. අම්මා පැටියක් තමයි අපි හදාගත්තේ බටර් ගාලා. දැන් අපි මේකට පොඩි ටින් එකක් තමයි අද අපි ගත්තේ. මේකේ තියෙනවා ග්‍රෑම් 390ක්. මේ ග්‍රෑම් 390 ටින් එක දාලා මේක කඩන විදිය පෙන්වන්න තිබ්බා. අපේ නංගි බබා කලින්ම මේක කඩලා. ඒ නිසා අපි මේක දාලා බලමු. තාරේදී පුංචි අපි දෙන්නට මේ ටින් එක දාගන්න බැරි හින්දා අපි මේකට යොදා ගන්නවා අපේ අම්මව. හරියට නිකන් බලලුලව පොස්සට බාවනවා වගේ. අම්මා මෙන්න මේ කරලා දෙන්න. ළඟ හිටියේ හොඳ. මේක හදාගන්න දන්නේ නැද්ද? හිහි. නිදාගෙනද නැගිට්ටේ ඔයා? කොයිද අපිට කිව්වට අම්මටත් කඩන්න බෑනේ. දැක්කනේ අපේ අම්මා වැඩ්ඩා. අපි යමු කීටොපි හදන්න. අම්මේ බයි. මේ අපේ ඩොගිය දොයි. මෙන්න මේ ටින් එක මේකට දාගන්න. සලාම් දාන්නේ මෙන්න මේ කීටොපි. මිල්ක් මේඩ් ටින් එකේ එක. ඒක දැක්කම කන්න හිතෙනවා. ඒක දාලා අපි ඊට පස්සේ ඒ කප් එකෙන්ම එක වතුර එකක් දාගන්න ඕනේ. ඒ කප් එකෙන්ම වතුර එකක්. ඒකත් අපි දාගමු. මේ විදිහට වතුර එකක් අපි ඒකෙන්ම එකක් අර තියෙන ඒවා ඔක්කොම මෙයා වෙන දාගන්න. මේකේ පේනවද මොකද දින වැඩ? සීනිත් දාගමු. සීනි වැඩියෙන් කන්න පැණි රහ වැඩියෙන් කන්න කැමති කෙනෙක් නම් සීනි වැඩියෙන් දාගන්න පුළුවන්. අපි දාන්නේ ඒ කප් එකෙන්ම එක සීනි කප් එකක්. බලමුකෝ. මෙන්න මේ විදිහෙන් සීනි එකක් අපි දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ටින් එකේ තියෙන ඔක්කොම උරලා ගන්න ඕනේ. ඔව් ඈ. නැත්නම් අපරාධෙයි. අපේ අම්මා අපි දෙන්නා කුස්සියට යවන්නට හේතුව දන්නවද? අපේ අම්මා කියනවා මාසයක් ගෙදර ගෙන කන්න ගෙන බඩු අපි දෙන සතියෙන් ඉවර කරනවලු. ඉතින් අනේ රසට ගන්න ඕන හින්දා අපි හැමදේම වැඩියෙන් දාන්නේ. අපේ අම්මා කියනවා ඒ රසට ගන්න ඕන හින්දා නෙමෙයිලු. අපි ලෙඩ වෙන්න ඕන හින්දාලු එහෙම කරා. මෙන්න මේ විදිහට දැන් මේක නොනවත්වා හැඳි ගන්න තමයි තියෙන්නේ. හැඳි ගන්න හැදෙන තුරුම හැඳි ගන්න. ඔයාලා ඒක හැඳි ගා ගන්න. අපේ නංගි මේක හැඳි ගායි. අපි හැඳි ගාලා ඉවර වෙලාම බලමුකෝ. භාගයක් විතර හැඳි ගාගෙන යද්දී මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒක ටික ටික උකු වෙනවා. උකු වෙන එක හොඳටම උකු වුණාට පස්සේ තමයි අපි ලිප් ඔෆ් කරන්නේ. ඒක පදම එන්නම ඕනෙලු. නංගි තමයි කිව්වේ.
ආයි බලමුකෝ. ඔබ මේ එක්වන්නේ ශනුයි සෙනුයි පේජ් එකත් එක්ක. අපේම මේ අවස්ථාවේදී දැනුම් දුන්නා ලිපේ ගින්දර වැඩි නම් කරගන්න එපා අඩු ගින්දරේම මේක හැඳි ගන්න කියලා. ඒ හින්දා අපි අඩු ගින්දරේම මේක හැඳි ගන්න ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම අපි නෙමෙයි අපි තමයි උදේ හදපු අඹ ජූස් එකක් තියෙනවා. ඒක බොමුද? බොමු. තියන්නේ අපි උදේ හදපු අඹ ජූස් එක. ඇත්තටම පට්ටම රසයි. ඒ කියන්නේ මං හිතන්නේ මේ අලුත් අඹ හින්දා වෙන්නේ නැති. ගෙදරම තියෙන අඹ ගස්වල ආය අපේ අලුතෙන් ආපු හින්දා එහා ගෙදරගේ චූරි නංගි කෙනෙක් ඉන්නා. එයාලත් අපිට අඹ දුන්නා. ඒ වලිනුත් එකතු කරලා හැදුවේ. වයිද කියලා. රසයිනේ. ඔයාලත් මේ වගේ අඹ ජූස් එකක් බොන්න ආසයි නම් අපිව අමතන්න. මේ පිස්සුවලද අපි අමතලා අපි අඹ ජූස් හදලා ඔයාලට එවන්නේ කොහොමද අනේ? ඒ වුණාට ඔයාලට මතකයිනේ මගේ ලාවකයක් නම් ගන්න පුළුවන් ලංකාවේ කොහේ හිටියත්. දැන් මට අඹ ජූස් එක බොන්න දීලා ඔයාලා යන්න හොඳේ. එහෙම ගියේ නැත්තම් මොකද වෙන්නේ කියලා නංගි කියයි. බඩරි දෙනවනේ අපේ. අන්න ඒකයි ගිහින් එන්නම්. නෑ කිට්ටුප් එක තාම හැදෙනවා. ඒක වීඩියෝ එක තියෙනවා තාම. හරිද? මම මේ අඹ ජූස් එකෙන් බොන එකෙන් ගිහින් යන්නම් කියලා කිව්වේ. ඒදී අපි මේකට එකතු කරගන්නවා කුකින් චොක්ලට් ටිකක්. මෙච්චරක් වගේ අපි මේ කුකින් චොක්ලට් එක කපලා චුඩි වලට කපලා මේකටම එකතු කරගන්නවා. ඒකෙන් තව අපිට මේක චොක්ලට් කිරිටොපි හදා ගන්න පුළුවන්. නංගි චොක්ලට් කපන ගමන් ඉන්නේ. අපි චොක්ලට් එකතු කරලම බලමුකෝ. අපේ චොක්ලට් ටික කැපිලා ඉවරයි. මම්මගේ කෑල්ලක් කන්න හොඳේ. ඕනේ දැක්කද? එයා චොක්ලට් එකෙන් කෑවා. අපි දැන් මේ චොක්ලට් එක මෙන්න මේ කිරි ටොෆි එකට දාගමු මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක හැඳි ගන්න නම් හැඳි ගන්න. මේ වීඩියෝ එක බලලා අපෙන් ප්‍රශ්න එහෙම අහන්න එපා. අපි මේ ජීවිතේට දන්නේ නැහැ. අපි අද තමයි මේකට මේ චොක්ලට් දාලා try කරන්න ගියේ කොහොම මේකේ රස වෙයිද කියලා. මේක රස වුණොත් ඔයාලත් හදලා බලන්න. මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේක කුක්කු පාට නෑ, චොක්ලට් පාටයි. මොකක් කොයි වගේද තියෙන්නේ කියලා. මෙන්න මේ අනේ චොක්ලට් කිරි ටොෆි. රස තමයි කියන්න දන්නේ නැත්තේ. රස කාලම් බලමු. ඊට කලින් මේක හදාගෙනමු හොඳේ. මේ පදම දාන්නේ නැද්ද හින්දා අපි දෙන්නා තීරණය කරා අපේ අම්මට මෙන්න මේක දීලා පදම ගන්න කියලා. පොඩ්ඩක් ඉන්න අම්මට කතා කරලා බලමු. අම්මා එන්නකො පොඩ්ඩක්. අනේ මේකේ පදම බලන්නකො. අපේ අම්මා තරංගයට අවතීර්ණ වෙලා ඉන්නේ. තරංගයට නෙමෙයි. මං කියන්නේ ඔයාලට මොකද හිතෙන්නේ අම්මා අපේ කිරිටොපි එක සම්බන්ධව? කියන්නකෝ. හදලා කාලම බලමුනේ. හදලා කාලම් බලමු. තාම නැද්ද ඉතින් උගේ පදම? නෑ මේ වතුර වගේ. ඒ කියන්නේ උග තනිකර කැටයක් වගේ වෙන්න ඕනේද? අතක් පුච්චුණා. අපි එහෙනම් පදම වෙනකම් බලාගෙන ඉමු. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මෙන්න මේක ලිපෙන් බා ගන්නවා. ලිප ඔෆ් කරලා අපි මේක තැටියට දාගමු. තැටියට දාගෙන බලමු. මෙන්න එහෙනම් අපි හදාගත්ත කිරිටොපි එක. මේකේ රස නම් හොඳයි. මං චුට්ටක් කාලත් බැලුවා. ඇත්තටම රසට තියෙනවා. ඔයාලත් හදලා බලලා අපිට රස කොහොමද කියලා කියන්න. ගිහින් එන්නම්. ආයෙත් කැමකින් හම්බෙමු. කැම නැතත් අපි දෙන්න ඔයව බලන්න එනවා. ගිහින් එන්නම්. බයි.